ට්‍රේඩින් වලින් සල්ලි හොයන්න පුළුවන් සුපිරිම සයිට් එකක් තමයි ඩෙරිව් ට්‍රේඩින් සයිට් එක කියන්නේ. ඉතින් මේ ඩෙරිව් ට්‍රේඩින් සයිට් එකට රෙජිස්ටර් වෙලා නැත්නම් යන්න මේ වීඩියෝ එකේ පළවෙනි කමෙන්ට් එකට ගිහිල්ලා ඒ දාලා තියෙන වීඩියෝ එක බලලා ඔයාට පුළුවන් හරියටම account එකක් හදාගන්න වගේම ඩෙරිව් සයිට් එකට ඩිපොසිට් withdraw කරන්නේ කොහොමද කියලාත් ඔයාට බලා ගන්න. හරි. මේ විදිහට ඔයා යන්න මුලින්ම ඩෙරිව් ට්‍රේඩින් සයිට් එකට ඇවිල්ලා මෙතන උඩ වම් අත පැත්තේ තියෙනවා තිත්තිරි කැලි තුනක්. ඒක ටච් කරන්න. ඊළඟට මේ ඩෙරිව් ට්‍රේඩර් කියන එක ඉස්සරහ තියෙන ඊතරේ ටච් කරන්න. දැන් ඔයාලට මෙතන ස්මාර්ට් ට්‍රේඩ් අපි අද ට්‍රේඩ් කරන්නේ වොලටිලිටි මාකට් එකේ ට්‍රේඩ් ටයිප් එක 6 ලව. හරි. මේ විදිහට මාකට් එක ඔයා තෝරගන්න volatility CI index ඊළඟට මෙතන trade type එක higher and lower. ඊළඟට මෙතන duration එක දාගන්න tick 5ක් විදිහට. මේක ඔයාගේ account එකේ තියෙන balance එක අනුව මෙතෙන්ට trade වලට ගාන දාගන්න. හරි. මම දැන් මෙතන account එකේ රුපියල් 200ක් විතර තියෙන හින්දා මෙතන මම මෙතන stake එකට දාගන්නවා 10ක්. හරි. මෙතන barrier offset එක 50 විදිහට දාගන්න. ධන 0.50. ඊළඟට කරන්නේ මෙහෙමයි. මෙතන මේ ඔයාලට මෙතන පේනවා ඇති ඉන්ඩිකේට් වෙනවා මෙතන මේ chart එක. chart එකේ එක දිගට රතු පාට දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා කොළ පාට එකක් වැටුණ ගමන් අපි මෙතන lower trade එකක් දානවා. මතක තියාගන්න රතු පාට දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වැටිලා ඊළඟට කොළ පාට එකක් වැටුණ ගමන් අපි lower trade එකක් දාන්න ඕනේ. හරි. දැන් අපි බලමු. රතු පාට 3යි ඊළඟට කොළ පාට වැටුණා. දැන් මෙතන lower trade එකක් දැම්මා. මේක ගොඩක් ඉවසීමෙන් ඒ වගේම මුළු දවසේම ඔයා trade කරන්න එපා. ඔයාගේ account එකේ තියෙන balance එකෙන් 110ට වඩා දවසට trade කරන්න යන්න එපා. හරි. ඒක මං profit කරා 1.89 කියන්නේ ඩොලර් සාමාන්‍යයෙන් රුපියල් 500ක් විතර මම ප්‍රොෆිට් කරා. ඉතින් ඔයා දවසට මේ විදිහට ට්‍රේඩ් දෙකක් දාලා රුපියල් 1000ක් ඔයා ගත්තත් මාසෙට රුපියල් 30000ක් ලේසියෙන් හොයන්න පුළුවන්. අපි තව ට්‍රේඩ් එකක් දාලා වීඩියෝ එක නවත්තමු. රතු එකයි ඒක දාන්න බෑ. රතු එකයි රතු දෙකයි ඊළඟට කොළ පාට වැටුණා. ට්‍රේඩ් එක දැම්මා. මොකද කියන්නේ? තව එක ට්‍රේඩ් එකක් දාලා බලමුද? මේ කොහොම යන්න ඇරලා හරි. ඒක රතු දෙකට වඩා ගියානේ. කොළ පාට එකක් වැටුණා. ඊළඟට ට්‍රේඩ් එක දැම්මා. ඒක වින් කරා. ඉතින් ඒක ලොස් පැත්තට ගිහිල්ලා වින් කරේ. අද දවසට මම මේකේ රුපියල් 1000ට වඩා වින් කරා. ඒ කියන්නේ ඩොලර් 5ක් විතර වින් කරා. ඉතින් ඩොලර් 200ෙන් ඩොලර් 5ක් වින් කරා. ඉතින් අද දවසට ඇති මේ විදිහට මේකේ වැඩේ කරන්න යමු. account එකක් හදාගෙන ඔයාලා ට්‍රේඩ් කරලා බලන්න. හැමෝටම සුබ දවසක්.